හෙලෝ ගයිස් අද අපි යන්නේ කොහෙද කියලා දන්නවද? අපි අද යන්නේ හොල්මන් බලන්න. නෑ බොරුවක් අනේ කිව්වේ. හොල්මන් බලන්න නෙමෙයි. කැලේ ඇතුලේ හැංගිලා තියෙන දියැලක් බලන්න යන්නේ. හැමෝම දන්නේ නෑ. ඒ වුණාට ඔයාටත් අද දැනගන්න පුළුවන්. මේක තියෙන්නේ මාතර. මාතර කිව්වට මාතර ටවුන් එකේම නෙමෙයි. මාතරේ ඉඳලා ටිකක් ඇතුළට එන්න ඕනේ. ඒ කිව්වේ මුලටියනට එන්න ඕනේ. මුලටියනට ඇවිල්ලා ඒ කාගෙන් හරි අහන්න කොස්ගහදොල ඇල්ලට යන්නේ කොහෙන්ද කියලා. අනිවාර්යෙන්ම ඔයාලට පාර පෙන්නයි. ඊට පස්සේ ඔයාලා එන්න ඕනේ මෙන්න මේ ලස්සන පරිසරෙත් එක්ක මෙන්න මේ අපි යන පාරේ. ඉතින් ඔයාලත් යාළුවෝ එක්ක ට්‍රිප් එකක් යනවනම් අනිවාර්යෙන් මෙතනටත් ගිහින් බලන්න. මෙතන හරිම ලස්සනයි. මේ පරිසරයේ වගේම ඒ ඇල්ලට යන පාරත් හරිම ලස්සනයි. ඉතින් එන්නකෝ අපි ගිහින් බලමු. ඒ ඇල්ල මේ කියන තරම් ලස්සනයිද කියලා. ඔන්න ඉතින් ඉස්සරහින් වාහනත් යනවා. අපි නම් ගියේ ටිකක් හවස් වෙලා. ඔයාලට පුළුවන් උදෙන්ම යන්න. නාන්න පුළුවන්. ඔයාගේ ෆැමිලි එකේ අය එක්ක උනත් ට්‍රිප් එකක් යන්න මෙතන හරිම ලස්සන ප්ලේස් එකක්. ඉතින් යාළුවනේ එන්නකෝ අපි ගිහින් බලමු. දැන් ගොඩක් ළඟයි එතනට. බලන්නේ පරිසරය ගස් වලින් පිරීලා. ඔන්න අපි ඒ ප්ලේස් එකට තව චුට්ට දුරයි. ඉතින් එහෙනම් අපි යන්කෝ. ඔන්න ඉස්සරහින් තියෙන්නේ කොස්ගහදොල ඇල්ල. ඔන්න අපි කැලේ ඇතුළටයි යන්නේ. බයත් හිතෙනවා. ගිහිල්ලම බලමු එතන කොච්චර ලස්සනයිද කියලා. බලන්නකෝ පරිසරය හරිම ලස්සනයි. ඔයාලත් යන්න ඕනෙම තැනක්. හොල්මනුත් තියෙනවද කියලා දන්නේ නෑ. බලන්න. ඔයාලගේ බඩු පරිස්සම් කරගන්න වීරු ඉලව් ඉන්නවා. බලන්නකෝ ලස්සන පඩිපෙල් දාලා ලස්සනට හදලා තියෙනවා. ඔයාලත් එතනට යන්න. එතනට හැබැයි ඔයාලා ගෙනියන කිසිම දෙයක් ඒ පරිසරේ දාලා එන්න එපා. මොකද මේක හැංගිලා තියෙන හරිම ලස්සන දියැලක් තියෙන්නේ. පරිස්සමින් යන්න ලිස්සනවා. බලන්න. වටපිටාව හරිම ලස්සනයි. ඔන්න අපි එතනට ආවා. ඔයාලට දියැල බලන්න එතන ලස්සන තැනක් තියෙනවා. නාන්නත් පුළුවන් ඔයාලට. දැන් නම් වතුර ටිකක් අඩුයි. මොකද පායනව නිසා. ඔය තියෙන්නේ ප්ලේස් එක. බලන්න එතන හරිම ලස්සනයි. වතුර නම් ටිකක් ඉතින් ළමයි අඩුයි. මොකද පායන කාලේ නිසා නාන්න කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම ගිහින් බලන්න. ඔයාලා නාන්න හිතාගෙන යනවනම් එතන අය නාන තැනකින් මිසක් වෙන තැනකින් නම් නාන්න එපා. මොකද අපි දන්නේ නෑනේ. අපි නාන්න ගියේ නෑ. අපි ඇල්ල බලන්නයි ගියේ. ඒ නිසා ඔයාගේ පරිස්සම ගැන ඔයා බලන්න ඕනේ. එහෙනම් ළමයි ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. මේ වගේ ලස්සන වීඩියෝ ඔයා දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න.